හොඳ ඔලිම්පියාඩ් 6 වෙනි එක. ඒකත් මේ ළමයි කියවපු එක. මේක මේ පේන තරම් නම් අමාරු නෑ. අනිවාර්යෙන් මේකේ තේරෙන්න ඕනේ මොකක් හරි හොයාගන්න තරක් තියනවා. ඒක තමයි මේක. මෙයා හැමෝටම පොදුයි කියන එක තේරෙන්න ඕනේ. දෙකේ 2021 වෙනි බලේ කොහේ හරි එනවනේ. එයාට තව කෙනෙක් වුණාම තමයි මේ බලය එන්නේ. එහෙනම් මේ හැම කෙනෙක් ඇතුළෙම මෙයා ඉන්නවා. ඒ කපන්නත් තියෙනවා මේ ප්ලේසි එතකොට. එහෙනම් මම මෙහෙම කරනවා. දෙකේ 2021 වෙනි බලය එළියට ගන්නවා. එහෙම ගත්තොත් මෙයා මෙයාට බෙදෙනවා 1යි. මෙයා මෙයාට බෙදෙනවා. එතකොට දෙකේ එකම බලයයි ඉතුරු වෙන්නේ. එතකොට මෙයයි මෙයා සෙට් වෙලා ගන්න 22 වෙන්නේ. මෙතන මේ වගේ බල දෙකක් ඉතුරු වෙනවා. 21යි මේ දෙකයි 23 වෙනවා. මෙතන දෙකේ තුන්වෙනි බලය වෙනවා. එතන සමානයි. ඒ වල දෙකේ 2021 වෙනවා. දැන් ඇත්තටම ඉතින් මෙයා වැඩක් නැහැ. අපි දන්නවා සමානයෙන් එකම විදිහට ඉන්නවනම් එදෙන වයින් කරේ. එදෙන තවදුරටත් ඕනේ නැහැ. එහෙනම් මෙතන ඉන්නේ 1 එකතු කිරීම 2 දෙකේ පළවෙනි බලය 2යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ තුන්වෙනි බලය 8යි. සමානයි ඒ. මෙතන 8යි 4යි 12යි 14යි 15යි. 15 සමානයි ඒ. 15 කියන උත්තරේ තමයි එන්නේ මෙතනදී.